ඉතින් සෙව්වන්දි නේද මේ දවස්වල හිට් එක නිවුස් හිට් එක සෙව්වන්දි බලමු සෙව්වන්දි ගැන අද මොනවද අලුතෙන් වාර්තා වෙන්නේ කියලා. සෙව්වන්දිට මතුගම පාතාලයේ අතරට මතුගම පාතාලයකින් අතීත කියලා තමයි තියෙන්නේ. ඉතින් බලමු වැඩි දුරටත් විස්තරය මොනවද තියෙන්නේ කියලා. ගණේමුල්ල සංජීව අලුත් කඩේ උසාවි සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මහමොලකාරිය නේද මහමොලකාරියනේ ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිට එම සිද්ධියෙන් පසු මාසයකට ආසන්න කාලයක් මතුගම ප්‍රදේශයේ සැඟවී සිටීමට පහසුකම් සලසා ඇත්තේ මතුගම සුප්‍රකට පාතාල නායකයෙකු විසින් බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වෙලා තියෙනවා. පොලිසිය පවසන්නේ කෙහෙල්බද්දර පද්මේ සහ මතුගම මෙම පාතාල නායකයා සමීප මිතුරන් බවත් ඒ මිතුදම නිසා ඉෂාරා සෙව්වන්දිට සැඟවී සිටීමට අවශ්‍ය සියලු පහසුකම් විසින් සලසා දී ඇති බව. මාසයකට ආසන්න කාලයක් ඉෂාරා සෙව්වන්දි මතුගම රැඳී සිටිමින් සිය ස්වරූපය වෙනස් කරගෙන තියෙනවා. දිගට තිබූ කොණ්ඩය කොටට කපා සිය රූපී ස්වභාවයද කර ගැනීමට ඇය පියවරගෙන තිබෙනවා. විදේශගතව සිටින මෙම පාතාල නායකයා සිය කල්ලිය සමාජිකයන් යොදාගෙන සෙව්වන්දිගේ සුවදුක් සොයා බලා ඇයට නැවතත් ගෙනීමට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී ඇති බව මේ වන විට විමර්ශන වලින් එළී තිබෙනවා. මතුගම ප්‍රදේශයේ රාජගත ස්ථාන කිහිපයක සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම්ද මතුගම පාතාල නායකයා විසින් ඇයට සලසා දී තිබෙනවා. ඉෂාරා සෙව්වන්දි මතුගම සැඟවී සිටින බවට කොළඹ අපරාධ කොට්ටාසය විසින් තොරතුරක් ලැබීමෙන් පසු පොලිසිය එම ප්‍රදේශය පීරමින් සෙව්වන්දි පිළිබඳ සොල්සුරු සොයා තිබෙනවා. එහෙත් ඒ වන විටත් ඇය මතුගම ප්‍රදේශය අතහැර මාතරට පලා ගොස් තිබිලා තියෙනවා. මාතර දින කිහිපයක් ගත කළ ඇය යාපනයට ගොස් එතැන් සිට මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලා ගොස් ගිහිල්ලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. කොට්ටාස භාර ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අවසරය මත රැඳවුණාගෙන පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග මේ වෙනකොට පවසනවා ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහා මොලකරු ලෙස හැඳින්වෙන ඉෂාරා ඇතුළු සැකකරුවන් සිව් දෙනා පැය 72ක් අදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දීලා තිනවා. ඒ අනුව අත්අඩංගුවේ සිටින ඉෂාරා සෙව්වන්දි කේ.ජී. බායි සුරේෂ් තාක්ෂි යන සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ටාසය කටයුතු කරමින් සිටිනවා කියලත් ආරංචි මාර්ගවලින් සඳහන් වෙනවා. ඉතින් ටික එළියට දෙනවා නේද නිවුස් එළියට දෙනවා විස්තර එළියට දෙනවා මේගොල්ලෝ මේ දේවල් කරේ කොහොමද කියලා එළියට දෙනවා මේ දේවල් සම්බන්ධ කවුද කියලා එළියට දෙනවා. ඉතින් ඔය ඝාතනය පිටුපස්සේ හිටියේ මේගොල්ලෝට මේකට යොමු කරේ කවුද කියන එක තමයි හොයාගන්න ඕනේ. මේ හැම දෙයක්ම එකිනෙකට දම්වැල් විදියට බැඳලා තියෙනවා කියලා අපිට හොඳට පේනවා. ඉතින් අපි බලමු දවස ගානේ නිවුස් නැවෙනවා. දැන් ඉතින් මේගොල්ලෝ මේ දේවල් වලට සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ම එළි වෙයි. අපි බලන්නේ ඕගොල්ලන්ගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ ස්පෙෂල් නිවුස් විතරයි අපි ඕගොල්ලන්ට ගේන්නේ. LK+ YouTube චානලිකාව අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. හැමදෙම දැකගන්න මාහිමින් එහාලවක හොඳ දේවල් අරගන්න සිරුවෙන් මෙහෙට එන්න